ඉතින් ඔන්න අදත් ඕපන් මයින්ඩ් අපි ගුරු විභාගයට අදාළ සාමාන්‍ය දැනීම ප්‍රශ්න කීපයක් ඔයාලට අරන් ආවා. එහෙනම් යමු අපි වීඩියෝ එකට. අනිවාර්ය අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ කුමන වර්ෂයේද? 2015. ජාතික අධ්‍යාපන විද්‍යායතන පනත සම්මත වූයේ කුමන වර්ෂයේද? 1986. උසස් පෙළ සිසුන් සඳහා මහත්මා ගාන්ධි ශිෂ්‍යත්වය ක්‍රියාත්මක වූ වර්ෂය කුමක්ද? 2006. අධ්‍යාපන අමාත්‍යාංශය ඇමතිය හැකි දුරකථන අංකය වන්නේ කුමක්ද? 1988. ආරම්භක ගුරු වැටුප් කේතාංකය කුමක්ද? GE1. පළමු ශ්‍රේණියේ ගුරු වැටුප් කේතය කුමක්ද? GE2. ගුරු සේවයේ මට්ටම් අලුතෙන් හඳුන්වා දුන්නේ කුමන වර්ෂයේද? 2006. සමස්ත අධ්‍යාපන කොට්ටාස කාර්යාල ප්‍රමාණය කොපමණද? 312යි. වැඩිම කොට්ටාස ප්‍රමාණයක් සහිත පළාත කුමක්ද? නැගෙනහිර පළාත 48යි. අඩුම කොට්ටාස ප්‍රමාණයක් සහිත පළාත කුමක්ද? ඌව පළාත 23යි. ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ වූ වර්ෂය කුමක්ද? 1942. මෙරට ප්‍රථම උපකුලපතිවරයා කවුරුන්ද? මහාචාර්ය අයිවර් ජෙනින්ස්. වර්තමානයේ සමස්ත විද්‍යාපීඨ සංඛ්‍යාව කොපමණද? 20යි. වර්තමානයේ අවසාන විද්‍යාපීඨය කුමක්ද? කුලියාපිටිය විද්‍යාපීඨය. කොයිකා ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දුන් රට කුමක්ද? කොරියාව. මේ වගේ තවත් වීඩියෝ බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.